ඔයාගේ හදවත ලෙඩ වෙලාද? හදවත ලෙඩ වෙලා නම් දොස්තර කෙනෙක්ට පුළුවන් මේ වේදනාවෙන් ඔයාගේ හදවතේ ඇහෙන සද්ද බලලා කොතනද ලෙඩ වෙලා තියෙන්නේ කියලා කියන්න. ඒ විතරක් නෙමෙයි ඒ ලෙඩට ප්‍රතිකාර කළා ඔයාව හොඳ කරන්න. ඔයා හදවත ලෙඩින් නම් ඔයාට වෛද්‍යවරයෙක් වටිනව නේද? හැබැයි ඔයාගේ හිත ලෙඩින් නම් ඔයාගේ හිතේ සද්ද අහන්නේ කවුද? ඔයාගේ හිතට වේදනාවක් තියන්න කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔයාට කොච්චර වටිනවද? හිත හොඳ අයට, හදවත නිරෝගී අයට නෙමෙයි දොස්තර කෙනෙක් ඕනේ. හදවත තුවාල වෙච්ච, හිත තුවාල වෙච්ච අයට. එහෙම හිත තුවාල වෙච්ච වෙලාවක අපේ හිතේ තියෙන දේවල් අහලා අපිව තේරුම් ගන්න. දොස්තර කෙනෙක් ලෙඩෙක්ව බාර ගන්නවා වගේ කැඩිනු හිතක් තියෙන අපිව බාර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජීවිතේට කොයිතරම්නම් වාසනාවක්ද?